දවසක් මගේ යාළුවනේ. ඔන්න අද අපි ආව රත්නපුරේට. වීඩියෝ එක දැක්ක ගමන් ඔයාලා දැක්කනේ අද අපි ඉන්නේ කොහෙද කියලා. අපි ඉන්නේ සංකපාල රජමහා විහාරේ. එහෙනම් අපේ travel with සහකාරී YouTube channel එක subscribe කරගෙනම එන්නකෝ වීඩියෝ එක පැත්තට. සංකපාල විහාරයේ ඉදි වෙලා තියෙන්නේ රත්නපුරේ පල්ලෙබැද්ද ප්‍රදේශයේ. ඉතින් කොළඹ පැත්තේ ඉඳලා කතරගම යනකොට ඔයාලා මේ විහාරය පාස් කරගෙන තමයි යන්නේ. මේන් රෝඩ් එකට නම් විහාරයේ ලස්සන පේන්නේ නැහැ. පාකින් එකේ ඉඳලත් මීටර් 500ක් විතර ඇතුළට ගියාම තමයි අපිට විහාර භූමියට ඇතුළු වෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේ සංකපාල විහාරය කියන්නේ ක්‍රිස්තු පූර්ව 161 ඉඳලා 131 දක්වා දිව යන ඉතිහාසයක් තියෙන තැන. සංකය කියන්නේ හක්ගෙඩියටනේ. ඉතින් හක්ගෙඩියත් එක්ක බැඳුණු ලස්සන ඉතිහාස කතාවක් මේ විහාරයට තියෙනවා. දුටුගැමුණු රජතුමාගේ කාලයේ පැවති සටනක් අවසන් වුණාට පස්සේ දුටුගැමුණු රජතුමා ඒ ජයග්‍රහණයේ සතුට වෙනුවෙන් තමන්ගේ දසමහා යෝධයන්ට ගම්වර ලබා දුන්නා. ඉතින් පුස්සදේවට ලැබුණු ගම්වරය ඔහු මහා සංඝයාට පූජා කළා. මේ ප්‍රදේශය. ඒ වගේම පුස්සදේව තමන් ළඟ තිබුණු ජය සංකේද මේ ස්ථානයේ ගල් පර්වතයක තැන්පත් කළා. ඉතිහාසයේ සඳහන් වෙන විදිහට නම් මේ පර්වතයත් හක්ගෙඩියක හැඩයගත්ත එකක්ලු. කාලයක් යද්දී මේ යුද්ධ නිසා ජීවිතය පිළිබඳ කලකිරුණු පුස්සදේව මේ ස්ථානයේදීම පැවිදිභාවය ලබා භාවනායෝගීව කාලයක් ගත කරලා තියෙනවා. ටික කාලයකින් මේ පුස්සදේව භික්ෂුන් වහන්සේ රහත් භාවය ලබලා පිරිනිවන් පානවා. ඉතින් සංකපාල විහාරයේ ඉහළ මළුවේ නිර්මාණය කරලා තියෙන ස්තූප වහන්සේගේ ගර්භය තුල පුස්සදේව මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තමයි නිදන් කරලා තියෙන්නේ. එහෙනම් යාළුවනේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතිව දිගටම බලන්නකෝ. ඉතින් මේ වගේ ලස්සන ඉතිහාස කතාවක් මේ විහාරයේ ඉතිහාසය ගැන හොයන ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. එහෙනම් යාළුවනේ අදට අපි සමුගන්නවා. travel with සහකාරී අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. සුබ දවසක් ඔයාලා හැමෝටම.